සිත නුඹටම ආලයි නුඹ ළඟ මනමාලයි මුදු සිහින මවාලයි මවාලයි මනාලයි ඉන්දියාව හොල්ලපු සතීෂාන් ඔන්න කොල්ලෙක්ව ගොඩ දාන්න හදන්නේ. මේ ඉන්නේ කොල්ලා ලක්ෂිත් අයිබෝන්. අයිබෝන් අයියා. අන්න ඉතින් ලක්ෂිත්ව සතීෂාන් ගොඩ දාන්න කලින් මෙන්න මේ අපේ දිනේෂ් පොඩි දිනේෂ් අයිබෝන් මුව කොහෙන්ද හොයාගත්තේ? අයිබෝන්. වැඩ නැතුව ඉන්නකොට මගෙන් ඇහුව වැඩ තියෙනවද කියලා. ඔව්. වැඩට ආවා දැන් මම පඩි ගෙවන්න සින්දු කියනකොට. සින්දු කියතුරේ පඩි ගෙවන්නේ නේ? මෙයාව මුලින්ම දැක්කේ වීඩියෝ එකකින් දැක්ක. ඇත්තට මගේ යාළුවෙක් මට ෂෙයා කරලා තිබ්බා. ඒකත් එක්ක අර පොටි සීන් එක දැක්කට පස්සේ මට මතක් වුණා මගේ පරණ දෙයක්. ඒකත් එක්ක ඉතින් මම කෙලින්ම මෙයාට මැසේජ් එකක් දැම්මා. හොඳයි උනේ. මේ මොන නමින්ද මෙයා සේව් කරන් ඉන්නේ? ඇත්ත කියන්න. පේන් පල්ලි. පේන් මල්ලි කියලා සේව් කරන් ඉන්නේ. තරහද? නෑ ලොවෙත් නෑ අයියෝ. නෑ ගාල්ල ගැම්ම. ගාල්ල ගැම්ම දකුණේ ගැම්ම. අමුයෙන් කියන්න ඕනේ සින්දුවක් මියුසික් මුකුත් නැතුව දැන් අපි මෙයාගේ මියුසික් දන්නවනේ. මෙයාගේ මියුසික් වැඩක් නෑ. ඒක හොඳයි කියලා දන්නවනේ. අමුයෙන් ඕනේ මේ උඹේ හඬ අමුයෙන් කියපන් සින්දුව. මන බන්ධන රූපේ ඔය හසගෙන තාලේ පිය නග නග දැසේ මාඋලනවා හද කැන්දන හැඟුමේ පා අනසක රහසේ නුඹවම ඉල්ලා මේ හිත වද දෙනවා ටික 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 නොදැනී හිත හිත හිතේ දුනි එකම එක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර හැරුණි මනාලයි සිත නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි මුදු සිහින මවාලයි මවාලයි මනාලයි සිත නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි මුදු සිහින මවාලයි මවාලයි මනාලයි අටෝ දුපිරි අම්මා ජාක් විශ්වේදන මනේජයේ මනේජය මොනවා මනේජය මේක දකින්න ඕනේ නේ ඈ මනෙන්ජය සින්දු අයිතිය දෙනවා මෙයාට පාර. හරි ඉතින් ඔන්න කොල්ලව දැන් ගොඩ දාන ගමන් ඉන්නේ අපි ට්‍රැක් එක අහමුද සතීෂාන්ගේ අතින් හැදුනේ ට්‍රැක් එක පොඩ්ඩක් දාලා බෙන්නම් ඉතින් අපිට මට අපේ ට්‍රැක් එක තාම ඇත්තටම හදන ගමන් චූටි කැල්ලක් දාලා වෙනා නිකන් ට්‍රැක් එක ලාවට ට්‍රැක් එක ට්‍රැක් පන්න ගන්න එපා. ට්‍රැක් මන්න ගන්න එපා. වැඩේ හදාගෙන යන ගමන් වැඩේ හදමු ලස්සන්ට. ඇත්තටම මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ අපේ දිනේෂ් පොඩි දිනේෂ් මගේ මුල ගැල්ල මතක කරලා ඔගේ මුණ දිහා බැලුවේ. හරිද නෑ පොරොට්නේ මෙයාට තැන්ක් යූ කියන්න ඕනේ. හේතුව මොකද ඇත්තටම දැන් මිනිස්සුන්ට එහෙම සපෝට් කරන්නේ නෑනේ. දැන් මෙයාගේ ගෝලයානේ. ඒතර එහෙම සපෝට් කරන අඩුයි. ඉතින් ඒකට තැන්ක් යූ මචං. ඒකත් එක්ක මාත් ඉතිහාසයේ මම අර කිව්ව ඉස්සලා කතාව පේන්ට් ගන්න ගිහිල්ලා තියෙනවා සින්දු කරන්න කියලා. සල්ලි නැතුව අපේ තාත්තා පේන්ට් බාස් කෙනෙක්. මාත් ගිහිල්ලා තියෙනවා. මට ඒක මතක් වුණා. මතක් වුණ ගමන් තමයි මට මැසේජ් එකක් දැම්මේ මෙයාව කන්ටැක්ට් කරන්න කියලා. කට්ට කාලා තැනකට ආපු එකෙක් කට්ට කන කොල්ලෙට්ට උදව් කරනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න, ටැග් කරන්න, මනේෂ් අයියව මෙයාව ෆලෝ කරන්න, මේ ඔක්කොම උදව් කරන්න. මේක තමයි වෙන්න ඕනේ. ඉස්සරහට තරු බිහි වෙන්නේ සෝෂල් මීඩියා එකෙන්. ඉස්සර අපේ කාලේ මචං 2000 මුල් ගණන් වල අර ස්ටා මේ ස්ටා වලින් තමයි තරු බිහි වුනේ. දැන් තරු බිහි කරන්නේ අපි මේ ඉන්නේ මේගොල්ල තමයි තරු බිහි කරන්නේ. ජය වේවා. මේ සින්දුවේ පළවෙනි ෂෝ එකට වේදිකාවේ ඉන්නවනේ මම තමයි මල් පොකුරක් කරන් යන්නේ. අම්මඩ සිරේ ගැම්මක් ෂෙයා කරන්න ගාල්ල කොල්ලෝ ටික ගැම්මර ෂෙයා කරන්න ගාල්ල කෙල්ලෝ ටිකත් ගැම්මර ෂෙයා කරන්න.